මොකක් හරි මොඩියුල් එකකට හරි අපේ සිස්ටම් එකකට හරි ටෙස්ටිං කරන්න ගන්නවා ටෙස්ට් කේසස් ලියන්න ගන්න. ඉතින් එතකොට ඒකේ ගොඩක් ටෙස්ට් කේසස් මේ යුනිට් ටෙස්ට් කියනකොට තමයි මේ මොඩල් එක මුලින්ම හඳුන්වා දුන්නේ මයික් කෝන් 2009 දී. ටෙස්ටිං ලෙවල්ස් 3 කම්පෙයාර් කරලා බලමු. ආයිබෝවන් ළමයි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ටෙස්ට් පිරමීඩ් එක ගැන. ඔයාලා දන්නවා software testing වල තියෙන අයිකොනික්ම මොඩල් එකක් තමයි මේ ටෙස්ටිං පිරමීඩ් එක කියලා කියන්නේ. ඉතින් ඔයාලා අහලා ඇති ඔයාලා ටෙස්ටිං කරනකොට UI ටෙස්ට් ගොඩක් ලියන්න එපා. හැබැයි යුනිට් ටෙස්ට් ගොඩක් ලියන්න. එහෙම ඔයාලගේ සීනියර්ස්ලා ඔයාලගේ ටෙස්ට් මැනේජර්ස්ලා කියනවා. ඉතින් ඇයි එහෙම කියන්නේ? මොකද UI ටෙස්ට් එකක් කියලා කියන්නේ slow, fragile, expensive. නමුත් unit test එකක් කියලා කියන්නේ fast, reliable සහ cheap. මේක තමයි මේ ටෙස්ට් පිරමීඩ් එකක් කියලා කියන්නේ. ඉතින් අපි අද බලමු මේ පිරමීඩ් එකේ layers මොනවද? කොහොමද මේ layers එකිනෙකට වෙනස් වෙන්නේ? granularity, isolation, execution time කියන මෙන්න මේ සාධක තුන මත කොහොමද මේ layers එකිනෙකට වෙනස් වෙන්නේ සහ ඒ වගේම ISTQB exam එකට අදාළව questions 5ක් වගේ අපි අන්තිමටම කතා කරමු. ඉතින් guys අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මේක නම් බලන පළවෙනි වීඩියෝ එක අපි මීට කලින් කතා කරා test case prioritization ගැන. ඉතින් mainly test cases prioritize කරන්න පුළුවන් අපිට කොටස් තුනකට ආකාර තුනකට. ඉතින් ඒ සම්බන්ධයෙන් මම මෙතන tag එකක් දාලා තියන්නම්. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලලා එන්න. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි ළමයි. ඉතින් ආටි පළවෙනියටම ටෙස්ට් පිරමීඩ් එකක් කියනු කුමක්ද? ටෙස්ට් පිරමීඩ් එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. මේ මොඩල් එක මුලින්ම හඳුන්වා දුන්නේ මයික් කෝන් 2009 දී. ඉතින් අපි සර්ච් කරලා බලමු මයික් කෝන්. MIKECOHN මයික් කෝන්. මේ ඉන්නේ ඩයල් එක. ඉතින් මෙයා තමයි මේක හොයාගත්තේ. එයාගේ succeeding with agile මේ ඔයා ඉස්සෙල්ලා දැක්කේ ඒ වීඩියෝ ඒ වින්ඩෝ එක මෙන්න මේ පොතෙන් succeeding with agile කියන පොතෙන් තමයි මේ ටෙස්ට් පිරමීඩ් එක. ඉතින් මේ ටෙස්ට් පිරමීඩ් එකේ මේන්ලිම මේ ටෙස්ට් පිරමීඩ් එකේ මේන්ලිම layers 3ක් තියෙනවා. හරිද? සමහර මොඩල්ස් වල මේකේ layers වැඩි ගාණක් තියෙනවා. ඒත් base concept basically ඒ කියන්නේ base concept එක මේ හැම එකේම එකයි. හරිද? බේස් එක යන්නේ මේ විදිහට. හැබැයි සමහර ඒවා වගේ මේක මීට වැඩි ලේයර්ස් ගණක් තියෙනවා. අපි ඒකත් අන්තිමටම කතා කරමු. ඉතින් හරිද? අපිට ලේයර්ස් තුනක් වලට මේක බලා ගන්න පුළුවන් ඉමේජ් එකේ. මෙතනදී අපිට පුළුවන් layer 1 පහළම තියෙන layer එක unit test, ඊට පස්සේ මැද තියෙන layer එක integration, එහෙම නැත්නම් service test කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ උඩම තියෙන layer එක end to end UI test. ඉතින් මේක තමයි අපිට හම්බෙන normal regular test pyramid එක. ඉතින් අපි බලමු මේක කතා කරමු. කතා ගන්න පටන් ගමු පහළම layer එකෙන්. ඒ කියන්නේ unit test. මේකේ තියෙන විශාලම layer එක තමයි මේක. හරිද? ඉතින් මේකෙදි ගොඩක් test cases මෙතන තියෙනවා. කියන්නේ අපි ගොඩක් test cases මෙතන තියෙනවා කියලා අපි දැන් අපේ ටෙස්ට් ලියන්න ගත්තම අපි මොකක් හරි මොඩියුල් එකකට හරි අපේ සිස්ටම් එකකට හරි ටෙස්ටිං කරන්න ගන්නවා ටෙස්ට් කේසස් ලියන්න ගන්න. ඉතින් එතකොට ඒකේ ගොඩක් ටෙස්ට් කේසස් මේ යුනිට් ටෙස්ට් කියනකොට තමයි අයිති වෙන්නේ. ඉතින් මේවා ස්මෝල්, isolated සහ fast. ඒත් එක්කම මේවා එක් යුනිට් එකක්. ඒ කියන්නේ එක් යුනිට් එකක් විදියට ෆන්ක්ෂන් එකකට එහෙම නැත්නම් මෙතඩ් එකකට වගේ එකක් තමයි මේ යුනිට් ටෙස්ට් වලින් චෙක් කරන්නේ. අපි යුනිට් ටෙස්ට් කේසස් වලින් අපි බලන්නේ එක යුනිට් එකක් එක ෆන්ක්ෂන් එකක් කියන එක තමයි මේ යුනිට් ටෙස්ට් එකෙන් අපි චෙක් කරන්නේ. ඉතින් ඒ වගේම dependencies ඒ කියන්නේ වෙනත් modules වල ඊට පස්සේ mocks stubs කරලා isolate කරනවා. හරිද? වෙනත් ඒවත් එක්ක අපි මේවා run කරනවා. එතකොට මේක උදාහරණයක් විදිහට ගත්තොත් Java method එකක් test කරන්න JUnit test case එකක් use කරනවා. එතකොට මේක unit test එකක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ තමයි පළවෙනි layer එක unit test. ඊට පස්සේ බලමු මැද layer එක integration service test. මේක මැද තියෙන layer එක මේවා components කිහිපයක් එකතු වෙලා හරියට work වෙනවද කියලා check කරන layer එක තමයි මේ integration test කියලා කියන්නේ. හරිද? එතකොට unit test වලට වඩා මේක ටිකක් slow.
ඒ වගේම ඩිපෙන්ඩන්සිස් ටිකක් තියෙනවා. මේවා රියල් ඩිපෙන්ඩන්සිස් කියලා අපි හඳුන්වනවා. මේකට උදාහරණයක් විදිහට ගත්තොත් ඩේටාබේස් එකත් එක්ක API එක ටෙස්ට් කරන එක. මේ ඉන්ටිග්‍රේෂන් ටෙස්ට් කියන එක කියන මොඩල් එකක් කියන ඉන්ටිග්‍රේෂන් ටෙස්ට් එකක් කියලා අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මොකද යුනිට්ස් කිහිපයක් එකතු වෙලා තමයි ඉන්ටිග්‍රේෂන් එකක් හැදෙන්නේ. ඒතකොට යුනිට්ස් කිහිපයක් ටෙස්ට් කරන එක අපිට ඉන්ටිග්‍රේෂන් ටෙස්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ උඩම ලේයර් එක. උඩම ලේයර් එක ගත්තොත් end to end UI test. මෙතන තියෙන end to end test කියලා UI test කියන එකත් අපිට ඉස්සරහදී හම්බ වෙනවා. end to end කියලා මතක තියාගන්නකො අපිට. දැන්ට මේක තමයි කුඩාම ලේයර් එක. ඉතින් මේක ටිකක් ටෙස්ට් කේසස් ඒ කියන්නේ UI වලට අදාළ ටෙස්ට් කේසස් බොහෝ දුරට UI වලට නෙමෙයි end to end test cases. ඉතින් පොඩි ටෙස්ට් කේසස් ප්‍රමාණයක් තමයි මේකේ තියෙන්නේ. හරිද? මේවා complex, high level සහ slow. complex, high level සහ slow. ඒ වගේම සම්පූර්ණ ඇප්ලිකේෂන් එකම සිස්ටම් එකක් විදිහට ටෙස්ට් කරනවා. සම්පූර්ණ ඇප්ලිකේෂන් එකම සිස්ටම් එකක් විදිහට ටෙස්ට් කරනවා මේ end to end testing. හරිද? ඒ වගේම හැම ඩිපෙන්ඩන්සි එකක්ම real. හරිද? isolations නැහැ මොකක්වත්. උදාහරණයක් විදිහට ගත්තොත් Selenium එකේ එහෙම නැත්නම් Playwright එකෙන් browser එක open කරලා full flow එක test කරන එක. login, search, add to cart, checkout මේක මම මේ කිව්වේ අපේ මොකද්ද e-commerce web එක යන flow එක මේ විදිහට Selenium හරි මොකක් හරි ඕන එකකින් මේ full flow එක test කරන එක තමයි මේ end to end testing කියලා කියන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට හොඳ අයිඩියා එකක් ආවා කියලා මම හිතනවා. ඒත් එක්කම අපි මතක තියාගන්න ඕන තව දේවල් තුනක් තියෙනවා. හරිද? මේ ටෙස්ටිං ලේයර්ස් වල ඔයාලා තව තුනක් ගැන අවධානය යොමු කරන්න ඕන මේ අපි ටෙස්ටිං පිරමීඩ් එක ගැන ඉගෙන ගන්නකොට. ඒ තමයි granularity. සිංහලෙන් කිව්වොත් එහෙම සියුම් බව. isolation කියලා කියන්නේ අපි පට්ටම සිංහලෙන් කිව්වොත් හුදකලාව කියන එකනේ. ඔයාලා අයිඩියා එකක් ගන්නකො මම මේ කියන එකට සිංහල එක යන්න isolation සහ execution time. ඔය කියන තුන ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මේකෙදි granularity එක හරිද පහලට යනකොට වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ unit test ඒ කියන්නේ කුඩා කොටස් තියෙනවනේ. කුඩා කොටස්නේ අපි check කරන්නේ unit test. එතකොට උඩට යනකොට මේක අඩු වෙනවා. end to end test විශාල ප්‍රමාණයක් තමයි ටෙස්ට් කරන්නේ. සිස්ටම් එකේ තියෙන විශාල ප්‍රමාණයක් තමයි end to end වලින් ටෙස්ට් කරන්නේ. පහළට යනකොට වැඩි වෙනවා. පහළට යනවා කියලා කියන්නේ මෙහෙමනේ පහළට යන්නේ මේක උඩනේ මෙන්න මෙහෙම පහළට යන්නේ. පහළට යනකොට granularity එක වැඩි වෙනවා. ඒ කියන්නේ unit test පොඩි කොටස් check කරනවා. unit test වලින් පොඩි කොටස් check කරනවා. උඩට යනකොට අඩු වෙනවා. මේක මේ උඩට යනකොට අඩු වෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ end to end test වලින් කරන්නේ ලොකු ප්‍රමාණයක්. end to end කියලා කියන්නේ සම්පූර්ණ start to end process එක check කරනවා. එතකොට මේකෙදි granularity එක පහළට යනකොට වැඩි වෙනවා උඩට යනකොට අඩු වෙනවා. හරි. ඊට පස්සේ බලමු isolation. isolation එක මොකද වෙන්නේ? isolation එක පහළට යනකොට වැඩි වෙනවා. පහළට යනකොට වැඩි වෙනවා. ඒ කියන්නේ unit test එකිනෙකාගෙන් ස්වාධීනයි. ඒ කියන්නේ depend වෙන්නේ නැහැ. හරිද? උඩට යනකොට අඩු වෙනවා. end to end test හැම එකක්ම depend වෙනවා. end to end test එකකට යනකොට හැම එකක්ම depend වෙනවා. පළවෙනි එකේ dependency එක උඩට යනකොට අඩු වෙනවා නම් මේක තමයි dependency එක වැඩිම. ඊට පස්සේ මේකේ වැඩිම ඊට පස්සේ ඒකට වැඩිය මේකට මේ unit test එකට වැඩිය ටිකක් අඩු integration එක ඊට වැඩිය ගොඩක් අඩුයි end to end test එකේ isolation. හරිද? පහළට යනකොට වැඩි වෙනවා. unit test එකට වැඩිය isolation එක integration test එකේ වැඩි. integration එකට වැඩිය isolation එක unit test එකේ වැඩි. execution time පහළට යනකොට අඩුයි උඩට යනකොට වැඩි. පහළට යනකොට අඩුයි. end to end test එක run කරන්න අපිට ගොඩක් වෙලා යනවා. integration test එකක් run කරන්න ඊට වැඩිය ටිකක් අඩුවෙන් යන්නේ. unit test එකක් run කරන්න ගොඩාක් අඩුවෙන් වෙලා යනවා. උඩට යනකොට වැඩි. unit test එකකට වැඩිය වැඩි ප්‍රමාණයක් integration එකකට යනවා. integration එකට වඩා වැඩි ප්‍රමාණයක් end to end test එකකට යනවා. ඉතින් මේ තුන සම්බන්ධයෙන් ඔයාලා හොඳ අවධානයක් යොමු කරන්න ඕන. මොකද ඉස්සරහට මේක අපිට කතා කරන්න වෙනවා. මේ තුනත් සම්බන්ධ කරගෙන තමයි මේ testing pyramid එකේ මේ layers තුන උඩට යන්නේ. හරිද? ඉතින් මම හිතනවා idea එකක් හොඳ idea එකක් ආවා කියලා. ඉතින් ළමයි අපි ඊළඟට කරන්නේ මොකද්ද? ඊළඟට කරන්නේ මේ තුනත් එක්ක මේ තුන කියන්නේ මොනවද? අපි දැන් කතා කරපු granularity, isolation සහ execution time කියන මේ තුනත් එක්ක අපි
මේ levels තුන testing levels තුන compare කරලා බලමු. හරිද? compare කරලා කොහොමද අපිට එන output එක කියලා බලමු. අපි දැන් කතා කරපු ටික තමයි මෙතන මම මේ highlight කරලා තියෙන්නේ. මෙතන granularity තියෙනවා. It was test pyramid model suppose the team in test automation and in the test effort allocation by showing that different test objectives are supported by the different level of test automation. The pyramid layers represent group of tests. The higher the layer, the lower the test granularity. අපි දැන් කතා කරපු එක lower the test isolation. ඊට පස්සේ මෙතන තියෙන්නේ and the higher the test execution time, test in the bottom layer are small isolation. මෙන්න මේ set එක තමයි මෙතන තියෙන්නේ.